ට්‍රිප් එකක් යන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි යන්නේ කොහෙද කියලා. අපි යන්නේ අම්බලන්ගොඩට. අපි මේ ට්‍රිප් එක යන්නේ ට්‍රේන් එකේ. කැන්ඩි ඉඳන් මාතලට යන ට්‍රේන් එකේ තමයි අපි මේ පාරේ යන්නේ. ගිය පාරේ හික්කඩු ගියපු ට්‍රේන් එකේමයි. මායි මගේ යාළුවෝ 4 දෙනෙකුයි අපි ඔක්කොමලා 5 දෙනෙක් තමයි අද ට්‍රිප් එක යන්නේ. අපි නැග්ගේ ස්ටේෂන් එක රඹුක්කන ස්ටේෂන් එකේ. රඹුක්කන ඉඳන් අම්බලන්ගොඩට ට්‍රේන් ටිකට් එකක් එක්කෙනෙකුට රුපියල් 330ක් වෙනවා. ඉතින් මම මේ ට්‍රිප් එක පුරාවටම අපිට යන සේරම වියදම් එක්කම අපිට යන බජට් එක කියනවා. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මේ ට්‍රිප් එක අපි ලොකුවට ප්ලෑන් කරලා ගියපු එකක් නෙවෙයි. අපිට ඕනේ බීච් එක තියෙන තැනක ලොකුවට මහන්සි වෙන්නේ නැත්නම් පොඩ්ඩක් රිලැක්ස් එකේ ගිහිල්ලා ඉඳලා දවසින් එන්න පුළුවන් තැනක් අපි බජට් එකටත් ගැලපෙන. අපි නවතින්න තෝරගත්තේ රන්දාරා රිසෝට් එක අම්බලන්ගොඩ. ඉතින් මේකේ ෆැමිලි රූම් එකක් රුපියල් 8000ක් උනේ. එතකොට එක්කෙනෙකුට රුපියල් 1500 ගාණක් විතර තමයි වෙන්නේ. තොරෙන් ඇතුළට එනකොටම මිරර් එක තියෙනවා, කබඩ් එක තියෙනවා. ඒ වගේම කින් සයිස් බෙඩ් එකක් තියෙනවා, සිංගල් බෙඩ්ස් දෙකක් තියෙනවා. හොටෙල් එකේ චෙක් ඉන් ටයිම් තිබ්බේ හවස 2ට. අපි කොහමරි සේරමත් කරගෙන අපි කල් වැඩි ආවා. අපි 12 වෙද්දි හොටෙල් එකට ආවා. ස්ටේෂන් එක ගාව ඉඳන් මේ හොටෙල් එකට කිලෝමීටරයක් විතර පෙන්නනවා. ඉතින් අපි 5 දෙනා පික්මී දෙකක් දාගෙන තමයි හොටෙල් එක ගාවට ආවේ. පික්මී එකට එක ට්‍රිවිල් එකකට රුපියල් 100 ගාණක් උනේ. මෙතනින් අපේ රූම් එකේ බැල්කනි එකට යන්න පුළුවන්. ලස්සන දොරක් තියෙනවා මෙතන පේනවා ඇති. මෙතනින් වම් පැත්තේ මේ පේනවා ලයිට් හවුස් එකක්. එතකොට මෙතනම පහළ තමයි අපි දැන් ඊළඟට බලන්න යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය තියෙන්නේ. ඔයාලට අපි බාත්රූම් එක පෙන්වන්න බැරි වුණානේ. ඒකත් බලලාම යමු. මේකේ හොට් වෝටර් ෆැසිලිටිස් තියෙනවා. මෙන්න මෙතන පහළ තමයි මම ආර කියපු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන තියෙන්නේ. ඒක එන්ට්‍රන්ස් එක තමයි මෙතනින් පේන්නේ. අපි ඉන්න හොටෙල් එකට අල්ලපු ඇටේ තමයි මේ කැස්බෑව ඉන්න තැන තියෙන්නේ. දැන් අපි යමු ඒක බලන්න. මෙතන එන්ට්‍රන්ස් ෆී එක ලෝකල් කෙනෙකුට රුපියල් 500යි, ෆොරිනර් කෙනෙකුට රුපියල් 2000ක් වෙනවා. තව මෙතනට යන්න කලින් හැමෝම ටැප් එකෙන් අත සෝදන් යන්න ඕනේ. මොකද මේ චූටි කැස්බෑ පැටවුන්ට අපේ අත්වල තියෙන හෑන්ඩ් ක්‍රීම් වලින් දාඩිය වලින් මොකද යාළ මැරෙන්න උනත් පුළුවන්ලු. ඔයාලට පේනවා ඇති මේ හැමතැනම වැලිවල ගොඩවල් ගහලා තියෙනවා. ඒ තමයි කැස්බෑ බිත්තර. කැස්බෑ බිත්තර රක්කවන්න දාලා තියෙන්නේ මේ වැලි දාපු කොටු කරලා තියෙන තැන්වල. එක කැස්බෑ වර්ගවල බිත්තර මෙතන තියෙනවා. මේ වගේ ග්‍රීන් ටර්ටල් තමයි ලංකාවේ ගොඩක් බහුලව ඉන්නවා කියන කැස්බෑ වර්ගය. 300 දක්වා දාන අපි ගන්නකොට මුළු නෙස්ට් එකම අරගෙන එක ප්ලේස් එකකට බෙරික් කරනවා. එතන බිත්තර සේරම මවුන්ටර් ගන්න බිත්තර. විතර ගන්න සල්ලි වලට අරගෙන මෙතන අපි බර්රික් කරනවා. පැටව වෙනවා 48 47 days වලින්. ඔගේ බහුල වෙන්නේ පිළිගුල්ලුවක්. ඒක දවස් green sea turtle male. So madam, the chiripak siet malchik. Мальчик. Ajinji. Bagaimana lagi kalau udah gana, kalau beruan gua. Ya, mosna patro ke foto. Halo?
Можно панчил вата. Панчил вата фото kurasna. ඉතින් ඔයාලට මේ හැම කැස්බෑව වර්ගයක් ගැනම යාලට ජීවන චක්‍රය ගැන සේරම විස්තර කියලා දෙනවා. ඒ වගේම මේ චුටි කැස්බෑ පැටවු එක ෆොටෝස් ගහන්න පුළුවන් ඕනේ තරම්. කකුළු ඔය හැමනේ කන්නේ. ඔව් අර අල්ලන නම් කට්ට විතරක් අල්ලන්න. Хорошо? මට බෑ. මේ හැම කැස්බෑවෙකුටම එක එක නම් තියෙනවා. ඔලු ගැඩි කැස්බෑවා, දාර කැස්බෑවා වගේ. ලංකාවේ ඉන්නවා කියන්නේ මේ ග්‍රීන් ටර්ටල් කියන වර්ගය තමයි ගොඩක්ම. අනෙක් විශේෂ එක එක මුහුදු තීරවලින් ඕස්ට්‍රේලියාව වගේ මුහුදු තීරවලින් මෙහෙට සංක්‍රමණය වෙච්ච වර්ග. ග්‍රීන් ටර්ටල්ලා ගොඩක් ක්‍රියාශීලී. යාළගේ වැඩේ හැමතිස්සෙම පීන තමයි ඉන්නේ. අපි කැස්බෑව බලලා ඉවරලා ටිකක් හවස් වෙන්න ඇරලා ආව්ව පාවෙනකන් ඉඳලා සන්සෙට් එක බලන්න හිතාගෙන බීච් එක පැත්තට ආවා. සන්සෙට් එක බලන්න වෙනවද කියලා බලමුකෝ ඉස්සරහට. පාටම මෙතෙන්ට ආපුවම මුහුදට බහින තැනක්වත් හිතාගන්න බැරුව අපි දැන් මේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තෙන් ලයිට් හවුස් එකක් වගේ පේනවා. ඒක හදාගෙන යන හොටෙල් බිල්ඩින් එකක්ලු. මේ සිමෙන්ති පාලම් වගේ තැනින් තමයි බීච් එකට බහින්න යන්න තියෙන්නේ. මේ පාර පුරාවටම තියෙන ගෙස්ට් හවුස්. මෙතන මුහුදු රැල්ල ටිකක් සැර වැඩි. රැල්ල පා ගන්න නම් හොඳයි. නාන්න මං හිතන්නේ අර වම් පැත්තේ කට්ටිය නනා හිටපු තැන තමයි හොඳම තැන. කොහොම හරි වැස්සක් ආපු හින්දා අපිට සන්සෙට් එක බලන්න ඕනේ නෑ. හොඳටම කළුවර වුණා බලාගෙන ඉඳිද්දි. මෙතන ලස්සනට ෆොටෝස් එහෙම ගහන්න පුළුවන්. අර එහා පැත්තේ පේන ලයිට් හවුස් එකත් එක්ක අහුවෙන්න. ඒත් දැන් ගොඩක් හවස් වෙලා හින්දා අපිට ෆොටෝස් මොකුත් ගන්න ඕනෙත් නෑ. අපි කොහොම හරි ගොඩක් රෑ වෙනකම්ම රැල්ල පෑගුවා. රැල්ල පාග හිටියා. ඊට පස්සේ උදේ චෙක් අවුට් වෙන්න කලින් අනිවාර්යයෙන්ම උදේම නැගිටලා එමු කියලා කතා වෙලා අපි යන්න ගියා. ඊට පස්සේ අපිට දැන් රෑ කෑම කන්න තැනක් නැති හින්දා අපි සර්ච් කරලා හොයාගත්තා. හොඳ කෑම තියෙන තැනක් අපේ නැවතිලා ඉන්න තැනට ළඟින්ම. ඉතින් දැන් අපි මේ එතන හොයාගෙන යන ගමන් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. අපි නැවතිලා ඉන්න තැනට පාරෙන් අනිත් පැත්තේ මෙහෙම තියෙනවා මේ රේල් ගේට් එකක් වගේ තැනක්. එතන මේ ඇත්තටම රේල් ගේට් එකක් නැති ට්‍රේන් යන රේල් පාරක්. ඉතින් එතනින් තමයි අපි දැන් මේ කෑම කන්න යන තැනට යන්න තියෙන්නේ. අපි යන රෙස්ටොරන්ට් එකේ නම කියන්න අමතක වුණානේ. මේකේ නම තමයි The Station Cafe. මේක නෙමෙයිද අපි කොහොම හරි අන්තිමේට එතනට ආවා.
තැනත් ලස්සනයි. අපි හැබැයි අද ආපු දවසේ මෙතන පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා. බර්ත්ඩේ පාටි එකක්. එහෙම තමයි. ඉතින් මම මෙතන වැඩි ලොකුවට වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද ටිකක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ෆොටෝ එක මෙතන තමයි තන ඉතින් ස්ටාෆ් එකේ කට්ටිය අපිට ටේබල් එකක් ඇරේන්ජ් කරලා දුන්නා. අපි ඕඩර් කරේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුයි ප්‍රෝන් නූඩල් එකකුයි. මම ඒවයි ගණනුත් පහලින් දාන්නම්. කෑම කාලේ ඉවර වෙලා අපි ආවේ අපේ හොටෙල් එකේ රූෆ් টොප් එකට. මෙතන දවල්ට නම් හොඳට view එක ඇති ලයිට් හවුස් එකේ එහෙම පේනවා ෆොටෝස් වල දැක්කා. ඒත් රැට නම් එහෙම ලොකුවට පේන්නේ නෑ මොකොත් කලවර නිසා. මෙතන ඔන්චිල්ලාවක් තිබ්බා. තව නිකන් ටේබල් ටිකක් චෙයර්ස් ටිකක් දාලා තිබ්බා. අපි උදේ 7ට විතර නැගිට්ටා. මොකද බීච් එකට යන්න ඕන නිසා හවසත් ඇතිතරම් බීච් එකේ ඉන්න බැරි වුණානේ. ෆොටෝස් එහෙම ගහ ගන්න බැරි වුණා. ඉතින් අපි ඉන්න හොටෙල් එකේ ඉඳන් බීච් එකට පයින් ඇවිදගෙන යන ගමන් පයින් ඇවිදගෙන යනතර තමයි බීච් එක තියෙන්නේ. හිතන්නවත් බැරි තැනකින් තමයි හැබැයි මේ බීච් එකට යන්න තියෙන පාර තියෙන්නේ. බලන්නකෝ. මෙතන නිකන් ගෙවල් ටිකකට යන පාරක් වගේ තියෙන්නේ. ඒත් එතනින් තමයි බීච් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ යන පාර දිගටම තියෙන්නේ හොටෙල් රූම්ස් දෙන ඒවා ගෙස්ට් හවුස්. මේ පේන කොළ පාට ගේට් එකෙන් අපිට ගියාම තමයි බීච් එක තියෙන්නේ. අනේ ඉන්නකෝ මට යන්න දෙන්නේ නැහැ. උදේට මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. පේනවටත් වඩා ඇත්තටම මාර ලස්සනයි. ඉතින් ඔයාලත් one night trip එකක් plan කරනවා නම් මේක idealම place එකක්. කැස්බෑව බලන්නත් පුළුවන්. අපිට room එකේ ඉන්න තැනින්ම පයින් ඇවිදන් යන දුර beach එකක් තියෙනවා. තව ඔයාලට දවස් 2ක් වගේ ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාදු river එකේ boat සවාරි එකක් යන්න. තව ඔයාලා ස්නෝක්ලිං ඩයිවින් වගේ වෝටර් ස්පෝර්ට් try කරන්න ආසයි නම් ඔයාලට පුළුවන් මම කලින් කරපු හික්කඩුව travel vlog එක බලන්න. මම ඒකේ link එකත් පහළ description box එකේ දාලා තියන්නම්. ඔයාලට මුහුදේ සද්ද ඇහෙනවා ඇති. මාරම ෂෝ. ලොකුවට සෙනගත් නෑ. ටික දෙනෙක් දෙතුන් දෙනෙක් තමයි හිටියේ.
මාරම ලස්සනයි. අපිට 10ට චෙක් අවුට් වෙන්න තිබ්බේ. අපි 9 විතර වෙනකම්ම මෙතනම හිටියා. ඉඳලා ගිහිල්ලා ඉක්මනට ලෑස්ති වෙලා චෙක් අවුට් වුණා. ඔයාලත් අම්බලන්ගොඩ ඇවිල්ලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඇවිල්ලා මොනවද බැලුවේ? අපිට වඩා තැන්වල ගියාද? ඒ සේරම පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි කලින් දවසේ එද්දිම ස්ටේෂන් එකෙන් ඊළඟ දවසේ ට්‍රේන් එකක් තියෙන වෙලාව අහගෙන ආවේ. ඉතින් මේ වෙලාවටම අපි ස්ටේෂන් එක ගාවට ගියා. උදේ කෑම ගත්තේ ස්ටේෂන් එක ගාවටම ගිහිල්ලා ස්ටේෂන් එක ගාව PNS එකක් තියෙනවා. එතනින් කෑම කන්න පුළුවන්. ඉතින් මේ මුළු ට්‍රිප් එකටම එක්කෙනෙක්ගෙන් රුපියල් 6000ටත් වඩා අඩු ගාණක් තමයි වියදම් වුණේ. වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. පරණ වීඩියෝස්ත් ගිහින් බලන්න. මේ විදිහට තමයි අපේ අම්බලන්ගොඩ ගර්ල්ස් ට්‍රිප් එක ඉවර වුණේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.